ඇඟිල්ල දාලා උඩට ගන්න. එහෙම නෙමෙයි. ඇඟිල්ල දාලා උඩට ගන්න. ඇඟිල්ල දාලා හරලා උඩට ගන්න ලොඳේ. වතුර යනවනේ. ඔයා නම් කාලා ඒක. මොකද? හතරට මේක පටන් ගත්තාම ඔව්. අවසන් වල පටන් ගත්තාන් පස්සේ ඊට පස්සේ ඇවිල්ලා හතරෙන් පස්සේ 5ට 6ට 7ට 8ට 9ට 10ට 11ට 12ට මිනිස්සු එනවා බස් වලින් එනවා දුර පළාත් වලින් මිනිස්සු එනවානේ. එනවානේ. හායි ට්‍රැවලර්ස් අද අපි ඇවිල්ලා තියෙන්නේ කොළඹ තියෙන වෙනස්ම වෙනස් තැනකට. අපි මීට කලින් ඇවිල්ලා නැහැ. අද තමයි පළවෙනි පාරටම ආවේ. මේක තමයි කොළඹ තියෙන කැලෑපොළ. මෙතන ගහේ ගමේ හේනේ හැදෙන හැමදේම තියෙන වෙලවලු වගේ පළතුරුයි හැමදේම තියෙනවා. අපි නම් මීට කලින් ඇවිල්ලා නැහැ. හැබැයි අද තමයි පළවෙනි පාරට ආවේ. ඉතින් බලමු මොනවද තියෙන්නේ හැමදේම මේක තියෙනවද කීනා කී වෙනකන් තියෙනවද මේ හැමදේම ගණන් පිළි කොහොමද කියලා අපි ගිහින් බලමු. වීඩියෝ එකත් එක්ක ටිකටම රැඳිලා ඉන්න අපි හැම දෙයක් ගැනම ඔයාලට අරගෙන එනවා. එහෙනම් අමතක කරන්නේ සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක රැඳිලා ඉන්න. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අපි බඩු ගන්න කලින් පිපිඤ්ඤ කොහමද? කිලෝ එක. මිරිස් කීයද? නෑ නෑ. ගොඩන් කීයද? 200යි. කිලෝ එක 200යි. කිලෝ එක 200යි. නේද? 200යි. ගොඩන් කිලෝ එක 200යි. පෙරත් කිලෝ එක 200යි. සතියේ දවස් 3ක් වගේ දෙන්නේ. ඒ කියන්නේ ඉරිදයි එහෙම නෑ. ඉරිදෙන් කඩද දවස් වෙනදයි. හවස 4 ඉඳන් පහුදා 10 විතර වෙනකන් 9 පහුදා ගියනකන් ඉන්නවා. හෙට ගියනකන් ඉන්නවා. ඉන්න පුළුවන් නේ. බඩු ඉවර වුණොත් යනවා කලින්. ගතලා එන්න වාහනේ කට්ටිය සෙට් වෙන්න අපිට ඔක්කොම යන්න එන්න නැත්තම් මේ දවස්වල තෙල් ප්‍රශ්නෙත් එක්ක පොඩ්ඩක් අමාරු ඉන්නේ තනි ඉන්නේ. කොහේ ඉඳලා දෙන්නේ? ආනමඩුව. ඉතින් අරගෙන එන්නේ. මෙහි හොඳයිද බිස්නස් කියලා? එතකොට මේ වැස්සට එහෙනම් මොකද කරන්නේ? දැන් එලි පිටනේ ඉන්නේ. ඕ ඒකනේ. වහින. ඔව්. ඉන්නවනේ. එතකොට මේක මේ අද කාලේ ඉඳන් මේ තියෙන පොළ නෙමෙයිනේ මෙතන. මෙතනනේ කැලෑපොළ. ඒ කියන්නේ ගම්වල හැදෙන ඔක්කොම ඇද දෙකුත් නෑ. මේ පළතුරු ඊට පස්සේ ඉතින් ගිහම එළවලු වර්ග ඒත් වර්ග හැමදේම තියෙනවා. කෙලෙම ඉතින් ගමකට වගේ තමයි ඉතින් මේ පොළට ආවා වගේ. අගුණ කොලේ ඉඳන් තියෙනවා. නන්දගේ නම මොකද්ද? සීලා. පටුවරන් ආවට පස්සේ දෙන්නලු.
ඔව් ඒව තියෙන තැනට ගිහලා ගණන් ගන්නවා. ඔව්. ඊයකින් අරන් ඒව මොනවද? මේ අකිනාරම් කොලද? කීයද? 70. මුකුණු වෙන්නේ කීයද? කංගුම් 60යි. අර කොළ මොනවද? මොන කළේ? ෆැෂන්. ෆැෂන් දලද? ඒක කොහොමද නැන්දේ? 60යි. මිටි කීයද? මිටි කීයද? 50. කෙනා දන්නේ නැහැ. ඔයාලා කියන කඩමන දිරෝස් දෙන්නේ. එහේ මේවත් ඒ වගේ බොනවනේ. හරපිංච මිටිය කීයද? වඩ 50ක දෙන්නද? 50ක? හා. ඕඩර් කියන්නේ මේ ටෙල් වල කට්ටිය ඇවිල්ලා ඕඩර් කරලා යනවද? ආ. රම්පෙන් දානවානේ. ඒතකොට ෆුඩ් සිටියෙන් කේල්ස් එකෙන් එහෙම ඇවිල්ලා මෙතනින් තමයි ඕඩර් කරගෙන යන්නේ නේ. අපි දෙනවා අපෙන් ගන්න පාරලා දෙන්නේ. ආ. ආ. කෑෂ් මොකද? හරි. එයාලටත් දෙන්නේ මේ ගණන් වලට? අඩු. කොළ මේ අන්තිමට ගමු. ආ. ෆැෂන් කීයද? කිලෝ එකට කීයද? 80. මේක දිගටම තියෙනවනේ. අල්ගෙල් තියෙනවා, පිපිඤ්ඤා තියෙනවා, අඹ තියෙනවා, කොට තියෙනවා, කෙල්, වලදුරු. ජම්බෝල තියෙනවා ජම්බෝ. සම්බෝල කීයද? 100යි දාගන්න. ගිඩිය 100. නන්දි කේල් කොහමද? 150. කිලෝ එක. දියල් කොහමද? කිලෝ එක 500. කිලෝ එක 500. හරිද? අන්නාසි කොහමද අංක? කිලෝ එක 200. බඩ කොහමද? මේ ඔක්කොම කට්ටිය මේ එකම ලොරි දෙක වගේ එහෙම කතා වෙලා ඈ
වඩිනු කීයද? එකක්. යම කීයද? කිලෝ එකක්. තල්ගුරම කොහොමද ගෙඩිය? 100 එකක් කපලා දෙන්නකෝ අපිට. එච්චර තමයි ගෙවිල්ලද? මේක කොහමද කන්නේ? නෙමෙයි ඇඟිල්ලෙන් මේවා කරන්න. ඇඟිල්ලෙන් තද කරන්න ඕනේ. ආන්න. රසයිද? මොනට හදින්නේ? That's what I've been waiting for. That's what it's all about. බයි ගාම. ඇඟිල්ල දාලා උඩට ගන්න. එහෙම නෙමෙයි. ඇඟිල්ල දාලා උඩට ගන්න. ඇඟිල්ල දාලා හරලා උඩට ගන්න ලොඳේ. වතුර යනවනේ. ඔයා නම් පාලයි. ඔකේ. ඈ? ලොන්ද? ලොඳ තමයි තියෙන්නේ. ඔයා නේ කන්න. 150ක් දෙන්න. ගන්න. 150ක් මොනවද? අඹ කිලෝ එකක්ද? කිලෝ ගෙඩි 3-4ක් ගන්න. අපිට ඇති නේද? 500ක් මොනවද? කොහෙන්ද නැන්ද මේවා ගේන්නේ? ආනමඩු. ආනමඩු. ඔක්කොමලා ආනමඩු ඉඳලා එන්නේ නේද? කට්ටකොට එන්නේ හැමදාම තියෙනව නේද? දැන් ඔයාලා එන්නේ දවස් 3යි. මෙච්චර රෑගෙන කමින් දෙපා තුනට බඩු දාන්න දෙන්නේ. ආ එහෙමද? අවස ඒකට අලුත් බඩුවක් එන්නේ. තියෙන්නේ දානවත් කට්ටිය නම් කට්ටිය නවනේ. ඒ කඩවල කට්ටිය එනවා. ෆ්‍රෙෂ් බඩු ගන්න තමයි එන්නේ. අපි ඔය අද තමයි ආවේ. නිකන් ඉඳි මරාගෙන එන්න ඕනේ නැහැ. ඔව්. කිලෝ එකක් 500ක්. කීයද මේ ඇන්ටි මංගක 150. 150. කිලෝ එක 150යි. ඔව්. 500ක් වගේ වැටෙන කාලේ. silakan. Tadi Mas. සියලුම දේ මෙතන තියෙනවා. තියෙනවා නේ. තක්කල් දියවම සිංදුරු ඉඳන් හැමදේම අංග සම්පූර්ණ එළවලු ව්‍යංජන 25ක් තියෙනවා. ව්‍යංජන 25ක් 30ක් කරනවා සෙට් වෙනවා මෙතන. එළවලු, පළතුරු, බෙහෙත් වර්ග එළවලු ಜಾති 25ක් විතර සෙට් වෙනවා. දියවම සිංදුරු තක්කල් ඔක්කොම 30ක් විතර සෙට් වෙනවා. ආහා. එළවලු, පළතුරු, බෙහෙත් ද්‍රව්‍ය ඊට පස්සේ සියලුම දේ මේ පොලේ තියෙනවා. සියලුම දේ තියෙනවා. ඒ කියන්නේ ගමේ ගොඩේ වැවෙන සියලුම දේවල් මෙතන තියෙනවා කියලා තමයි. තියෙනවා. සියලුම දේවල් මේමයි. ඔව්. ඔබ ඇවිල්ලා කොටේෂන් එකක් තියෙන්නේ. ඔව්. ඒක කියන්නේ සතියට දවස් දෙකක් වෙන කට්ටිය ඉන්නවා. හැමදාම වෙන කට්ටිය ඉන්නවා. ඒ කැරකෙන චක්‍රයේ විදිහට තමයි ඔක යන්නේ. ගාන්ටේ බට්ටු ගෙන්නේ. නැත්නම් එහෙම එන්නේ. ඔව්. ඒක බලන්න පාන්දර. පාන්දර. ඒක ඕනේ. එන බඩු බඩු වෙනවා. බඩු වෙනවා. පලා වර්ග හැමදේම එනවා. ඒ කියන්නේ මේ ෆ්‍රෙෂ් බඩු. 4ට 3ට පටන් ගන්නවා කියලා එකපාරම මේ නිකන් ස්ටාර්ට් කරන්නේ නැහැ. දැන් උනත් ඇවිල්ලා මේ එකට්ටිය ඇවිල්ලා දැන් උනත් බඩු ගේන ඕන කෙනෙක්ට ගෙනල්ලා දුන්න පුළුවන්. ඕන කෙනෙකුට ගෙනල්ලා දුන්න. ගැටලුවක් නෑ. හතරට මේක පටන් ගත්තාම ඔව්. අවසන් කරලා පටන් ගත්තාන් පස්සේ ඔව්. ඊට පස්සේ ඇවිල්ලා හතරෙන් පස්සේ 5ට 6ට 7ට 8ට 9ට 10ට 11ට 12ට මිනිස්සු එනවා. බස් වලින් එනවා. දුර පළාත් වලින් මිනිස්සු එනවානේ. එනවානේ. ඒ මිනිස්සු බස් මාර්ගයේ ඉන්න සමහර මිනිස්සු ඔව්. ඒ එනකොට ඉතින් කාල වේලාව ගෙවෙනවා. ඒ ගෙවුනම ඇවිල්ලා ඊට පස්සේ තමයි රැකියාවට සම්බන්ධ වෙන්නේ. ඒකට
9ට ඉන්න උදේ 10ට ඉන්නවා. ඒක තමයි රැකියාව. හොයාගන්න බැරි හෙඩ් කොලයක් හරි මේකේ තියෙනවා. හරි යාළුවනේ එහෙනම් අපි කැලෑගොඩේ ඇවිත්තා ලෝරි වල ගණන් ඇහැව්වා කවදද තියෙන්නේ කියලා තියෙනවද ඒ මොනේ ඇහැව්වා ඔයාලට දැනගන්න අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවද ඔය ඩිස්ක්‍රිප්ෂන් එක අනිවාර්යයෙන්ම බලන්න. දානවා විස්තර ටික. එහෙනම් අපි කැලෑගොඩේ ඉන්න ලෝරි වලක් ගත්තා ඔයාලට දෙන්න ඇවිල්ලා බලන්න සාමාන්‍ය